මේ කේන්තිය පාලනය කරගන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? මගේ ඔළුව පුපුරන්න වගේ පෙර කළ පවක් වෙන්න ඇති මේ දුකින් කේන්තියෙන් මම මිදෙන්නේ කොහොමද කියලා. නිවන් මඟ අහුරන ධර්මයක් තමයි කාමච්ඡන්දෙන් පස්සේ මොකද්ද තියෙන්නේ? කේන්තිය. ව්‍යාපාද. හැම එකක්ම මේ ලෝකේ ප්‍රශ්න හට ගන්නවා නම් හටගන්නේ අර්බුදකාරී විදිහට මොකක් මතද? කේන්තියත් එක්ක. කේන්ති නැත්තම් ඇති වෙන ගැටලුවක් කියමු බලන්න. පෞල් පිටින් විනාශ වෙන යාළුවෝ මිත්‍රයෝ නැති වෙන එකක් තමයි සැකය කියලා කියන්නේ. සැකය ඇති වෙන්නේ කවුරු මතද? ජීවිතේට අපිට අපි ගැන සැක හිතලා තියෙනවද? අපිව සැක කරන්නේ කවුද සැක කරන්නේ? වෙන කවුරු හරි අපි සැක කරත් මොකටද වෙන කවුරු හරි සැක කරලා අපි කුලප්පු වෙන්නේ? මොකටද වෙන කවුරුවත් සැක කරලා අපි කලබල වෙන්නේ? ජීවිතේ වැඩිපුරම මේ කරජකයයි මාංශකයයි නඩත්තු කරන් ඩොට්ටු වෙන්නේ අනුන් කරන දේවල් මත නෙමෙයි. දැන් මේ දරුවා කියනවා මං හිතන්නේ කවුරු අහලත් තිබ්බ නේද? දේවින්දි අපෙන් අහලා. කේන්තිය කොහොමද පාලනය කරගන්නේ? ඒ කියන්නේ ඒ කේන්තියකට ඔළුව පුපුරන්න එනවා කියලා. යාහනවා පෙර කර පවක්ද මම මේක මට ඇයි මට මේක වෙන්නේ කියන එක. දැන් පුරුදු වෙන්න ඕනේ හැමදෙනාම මෙන්න මේ විදිහට ප්‍රශ්නට හේතුව හොයන්න එපා. කේන්තියට හේතුව මොකක්? අපි දැනගන්න ඕනේ හැම වෙලේම මිනිස්සුන්ගෙන් පිට වෙන්නේ මොකක් හරි මිනිස්සු ළඟ තියෙන එකක්. හැම වෙලේම මිනිස්සු දෙන්නේ මොනවද? අපි දෙන්නේ අපි ගාව තියෙනවනේ. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල මැරෙන්න කලින් හුරු කරගන්න ඕන පුරුදු වෙන්න ඕන එකක් තමයි වෛරය නවත්තන්න. අර එක දැන් කතාවක තියෙනවා මේක බොහොම හොඳයි. පිරිඳ මැරුණාට පස්සේ ස්වාමියා හාමුදුරු කෙනෙක් ගෙනල්ලා මේ පිරිත් ටිකක් කියනවා පින් අනුමෝදන් කරන්න. පිරිත් ටික කියලා ඉවර වෙලා හාමුදුරුවෝ පින් දෙනවා සේරටම පින් සිද්ධ වේවා කියලා. එතකොට අර ස්වාමියා කියනවා බෑ සේරටම පින් දීලා බෑ බිරිඳට විතරයි දෙන්න ඕනේ. හාමුදුරුවෝ කියනවා ඊට පස්සේ සේරටම දුන්නට ගැටලුවක් නෑ අඩු වෙන්නේ නෑ. අර මනුස්සයා බැරිම තැන අන්තිමේට කියනවා මොකද්ද? තේරටම දෙන්න අල්ලපු ගෙදර මනුස්සයට නම් දෙන්න එපා. බලන්න. ඒක අපි ගාව තියෙන්නේ. අපි කියන්නේ නැද්ද කාට කෙරුවත් අහවලාට කරන්නේ නැහැ කියන්නේ? කාට කතා කරත් මං අරයත් එක්ක නම් කතා කරන්නේ නැහැ කීද? හැබැයි වෛරය නැති කරන්න පුළුවන් කාත් එක්ක කතා කරුවොත්. එයත් එක්ක කතා කරා. පුරුදු වෙන්න. වෛරය තියෙන මනුස්සයත් එක්ක කතා කරන්න ඕන. බුදුවරු උගන්වන්නේ. අර කියනවනේ පුබ්බභාසි මනුස්සෙක් දැක්කහම ඉස්සරලම hina වෙන්න පුරුදු වෙන්න. කවුද උගන්වන්නේ? බුදුවරු අසංඛේය වූ කල්ප ලක්ෂ 4ක් පාරමිතා පුරලා හොයලා කෙටි ක්‍රම නෙමෙයි අසංඛේය වූ කල්ප ලක්ෂ 4ක් පාරමිතා පුරලා මේ ලෝකෙ මිනිස්සුන්ට දේශනා කරනවා වෛරය නැති කරන්න මොකක් කවුරු හරි දැක්කහම හොඳට hina වෙන්න. කවුරු හරි දැක්කහම හොඳට කතා කරන්න. මංගල ධර්ම දේශනාවටත් ප්‍රථම තථාගතයන් වහන්සේ ලෝකෙට දීපු පණිවිඩය මොකක්ද? බුද්ධියං චානිම්මිසන්නේ කෙලෙහි ගුණ සලකන්න පුරුදු වෙන්නලු. මේ ලෝකෙ මිනිස්සු තුල කෙනෙකුට තෝ කියලා කතා කරන්න උනා නම් කතා කරන්න උනේ පිට කෙනෙකුටද ළඟින් හිටපු කෙනෙකුටද? ළඟම ඉන්න කට්ටිය. පාරේ යන මිනිස්සුන්ට තෝ කියලා කතා කරනවද? අපි එහෙම කතා කරන්න බයයි අපි අපි කතා කරන්නේ නැහැ. බය නැතුව කතා කරන්නේ ආවේග පිට කරන්නේ කාත් එක්කද? ළඟම ඉන්න පිරිසත් එක්ක. වැදගත්ම කාරණේ. පළවෙනියටම පුරුදු වෙන්න අහගන්න. වෛරය පිට කරේ ජීවිතේ ඉස්සරලම කාත් එක්කද? කේන්ති ඇති උනේ කාත් එක්කද? ළඟම අයත් එක්ක. කවුද ළඟම හිටියේ? අම්මයි තාත්තයි. ඉස්සරලම කේන්ති අපේ ජීවිතේ පිට කරේ කාත් එක්ක? අම්මත් එක්ක. ළමයි උදේට බත් එක දාලා ඉස්කෝලේට යන්නේ නැද්ද? නිවාරණ ඉස්කෝලේ යරලා ආපු ගමන් දොර වහගෙන බුදිය ගන්නත් එම් කරනවා සම. කණ්ඩ කිව්වට නොකා ඉන්නත් හත් එක්කද කේන්තිය පිට කරන්නේ? අම්මත් එක්ක. අම්මත් ඊළඟට කේන්තිය පිට කරන්නේ සහෝදරොත්. උහකකම කියන එක අඳුරගත්තේ කොහෙන්ද? ඊර්ෂ්‍යාව කියන එක අඳුරගත්තේ කොහෙන්ද? මල්ලිට දෙනවා මට නෑ කියන්න පටන් ගත්තා. පැහැදිලිද ඔබතුමල්ලට මේ ආර්යයි පරිසරයයි කොච්චර වැදගත්ද? එහේ ආමුදුර. ආර්ය පරිසරය කොච්චර වැදගත්ද කියනවා නම් බුදු වෙන්නත් බලපානවා. දිව්‍ය ලෝකෙන් මනුස්ස ලෝකෙට එන්න හදනකොට දෙවිවරු ගිහින් ආරාධනා කරනවානේ බෝධිසත්වයන්ටනේ. කාලෝ යන්තේ මහාවීරනේ උප්පජ්ජමාතු ජය. මොනවාද බලන්න කියන්නේ? කාලය, නේ, දීපය, කුලය, දේශය මොනවාද? ආර්යයි පරිසරයයි.
බුදු වෙන්නත් මනුස්ස ලෝකේ උපදින්න නම් මොකද්ද හොඳට තියෙන්න ඕන? ආරයයි පරිසරයයි. මේ හැම ප්‍රශ්නයකටම මුල අපේ ගෙවල් වල ආරයේ පරිසරයේ ගැටලු. අපි අහනවා දැන් ඔය ළමයි මොකටද ඔය කේන්ති ගන්න? දැන් කෙලෙහිගුණ අමතක වුණාම කේන්ති යනවා. හැම කෙනෙක්ම මෙතන ඉන්න ඇහුවොත් කියයි සමහරු කියනවා අම්මා තාත්තා අපිට මොනවද කෙරුවේ කියලා. සෑහෙනට ඇහිලා තියෙන මේ ප්‍රශ්නේ. සමහර වෙලාවට කියවෙනවා ඉතින් හැදුවනම් කරන්න එපැයි. ඒක ඒගොල්ලොන්ගේ වගකීම. ඒක වගකීමනේ. කොහොම අනුවේදනීය සිද්ධියක් වුණා. මම මෑතකදී රෝහලකට ගියාට පස්සේ මිනිස්සුන්ට මතක තියෙන්නේ අවුරුදු 20න් උඩ මතක නැහැ. මිනිස්සුන්ට අවුරුදු 5න් උඩ මතක නැහැ. අර තාත්තා ළමා වාට්ටුවට ගියේ. තාත්තා එනවා පොඩි එකා බලන්න. අම්මත් පොඩි එකා තාත්තට දීලා අම්මා යනවා ඇඟපත හොද ගන්න. එහෙම නෙවෙන්නේ නේ. ගෙදරින් කවුරු හරි ආපුවාමනේ අම්මා යන්නේ ඒ කටයුතු කරගන්න. තාත්තා පොඩි එකා දෝතට අරගෙන ඉන්නෝ. මම දැක්කා පොඩි එකාගේ මූණ කටට අරගෙන පොඩි කාලේ පොඩි උන්ට හෙම්බිරිස්සා වැදුනාම හොටු සූරන්නේ කොහොමද? මේ අහයට අත තියලා සූරන්න කියනවද? බෑ. ඒක අම්මා තාත්තා කරන්න ඕනේ දෙයක්. ඒක අම්මා තාත්තා කරන්නේ නහයට කට තියලා අදින එක කරන්නේ. උඩට අදිනවා. ඕක කාටද මේ ලෝකේ කරන්න පුළුවන්? අම්මටයි තාත්තටයි. අපිට මතකද අපේ පොඩි කාලේ මැරෙන්න යනකොට නහය හිර වෙලා කට පුරවල හොටු සීරුවන හොටු සීරුවේ කවුද? අපේ අම්මා හරි අපේ හරි තාත්තා හරි. වෙන කාටද ඕක කරන්න පුළුවන්? අරුතරමේ දෙමාපියෝ වෙනුවෙන් අපිට ආපහු එක කරන්න බැරි වෙනවා. දරුවන්ට බෑ අම්මා තාත්තා වෙනුවෙන් කරන්න. අම්මයි තාත්තයි දරුවෝ වෙනුවෙන් මගේ මේ දෑහැට දැකපුවේ මේ ඉන්න හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක් මොව කරලා තියෙනවා. අරුමයක් නෙමෙයි. ඒක දෙපාරක් හිතන්නේ නැහැ. කාටද මතක අපි ඔහොම හැදුනේ කියලා? පිස්ස පැනපු ගමන් කියනවා අම්මා ගිහිල්ලා අක්කගේ දරුවෝ බැලුවලු අයියාගේ දරුවෝ බැලුවලු මගේ ළමයි බලන්න ආවේ නැහැ. මාතා යතා නියං ඒක පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. මව්වරු කොහමද දරුවෝ හදන්නේ? ඇල්ලතර වීදුරුවක්වත් බලාගෙන නැහැ. අම්මලා කොහමද කිරි දෙන්නේ? තාත්තලා කොහමද පෝෂණය කරන්නේ? දෙමව්පියෝ කොහොමද දරුවෝ පෝෂණය කරන්නේ වර්ධනය කරන්නේ ලොකු මහත් කරන්නේ? කිසිම දෙයක් බලාගෙන නෙමෙයි. කිසිම ප්‍රතිලාභයක් බලාගෙන නෙමෙයි. අඩුම තරමේ දරුවන්ගෙන් ගුණයක්වත් අහන්න ඒ හිත්වලට ඕනකමක් නැහැ. එකම දේ තමයි අවශ්‍ය දේ. ලෙයින් මසින් ජාතක කරපු දරුවෝ උස්මහත් වෙනවා දකින්න එක තරම් අම්මට තාත්තට වෙන සතුටක් නැහැ. ඒ හින්දා වෛරය පිරිමහන එක නවත්තන්න ගෙදරි. වෛරය පිරිමහන එක නවත්තන්න සහෝදරයොන්ගේ අය වෛරයක් ඇති වෙන්නේ.